ඔබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අද මම කියලා දෙන්න යන්නේ ඔයාලා වීඩියෝ එඩිට් කරද්දි ගොඩක් හිතන්නේ නැති ඒත් අපිට අත්‍යවශ්‍යම දෙයක් ගැන. ගොඩක් කට්ටිය වීඩියෝ එඩිට් කරාට කොච්චර ලස්සනට ඉෆෙක්ට් දාලා කොච්චර ලස්සනට එඩිට් කරගත්තත් මේ දේ ඔයා කරන්නේ නැත්නම් මේ දේවල් නොකර වීඩියෝ එක එක්ස්පෝර්ට් කරලා YouTube එකට හරි TikTok එකට හරි FB එකට හරි අප්ලෝඩ් කරනවා නම් ඔයාගේ වීඩියෝ එකේ තියෙන ක්වොලිටිය ඇත්තටම නැති වෙනවා. ඉතින් මම අද කියන්න යන්නේ මොකක්වත් සෙටින් එකක් ගැනවත් මේකේ තියෙන ෆීචර් එකක් ගැනවත් නෙමෙයි අපිට කරන්න තියෙන පොඩි වැඩක් ගැන. ඒක තමයි මේ ලෝගෝ එක ඉවත් කරගන්න එක. අපිට මේ වෙනකොට CapCut වගේ ඇප් වල මේ එයාලගේ watermark එක ඉවත් කර ගැනීමේ හැකියාවක් නැහැ මේ ප්‍රී version එකේදී. ඉතින් ඒ නිසා මම මේ දවස්වල use කරන්නේ InShot කියන ඇප් එක. ඔයාලත් වීඩියෝ එඩිට් කරද්දි මේ InShot ඇප් එක ගොඩක් දුරට පාවිච්චි කරනවා නම් හොඳයි CapCut වලට වඩා. ඉතින් මේ වගේ watermark එක අයින් කරගන්න පුළුවන් ඇප් එකක් අපි පාවිච්චි කරලත් ඒ watermark එක අයින් කරගන්නේ නැත්නම් ඇත්තට මේක අපිට වෙන ලොකු පාඩුවක්. අපි බලමු අද කොහොමද මේ InShot ඇප් එකේ watermark එක අපි අයින් කරගන්නේ කියලා. ඊටාම සරල දෙයක් තියෙන්නේ. මම මේ විදිහට වීඩියෝ කියන එකට ගිහිල්ලා අලුත් වීඩියෝ එකක් තෝරගන්නවා. හරි මේ විදිහට මම වීඩියෝ එකක් තෝරලා මේ හරි ලකුණ දෙනවා. ඔයාලා දන්න සරල දේවල් ඔයාලට පේන ඇති මේ දකුණු පැත්තේ පහලින් InShot කියලා තියෙනවා ලෝගෝ එක. මෙයාලගේ watermark එක. ඉතින් මේ විදිහට InShot කියලා අපේ වීඩියෝ එක පහලින් තියෙනකොට ඇත්තට මේක කැතයි අපේ වීඩියෝ එකට. සහ අපි කොච්චර ලස්සන වීඩියෝ එක එඩිට් කරත් ඒ InShot කියන watermark එක තියෙනකන් අපේ වීඩියෝ එකේ අර ප්‍රොෆෙෂනල් ගතිය ඇත්තටම නැති වෙනවා. ඒ නිසා සරලම දෙයක් කරන්න තියෙන්නේ මම මුලින්ම කරන්නේ මගේ ෆෝන් එකේ data off කරගන්න එක. ඔන්න හරි මම data off කරගත්තා. මොකද මම data off කරගත්තේ InShot app එකේදී මේ logo එක remove කරනකොට අපිට ad එකක් බලන්න වෙනවා. එහෙම නැත්නම් දැන් මෙතන data off කරගත්තාම අපිට ඒ ad එක බලන්න වෙන්නේ නැහැ. මොකද data නැති හින්දා ඒ ad එක අපිට පෙන්වන්නේ නැහැ. හරි දැන් අපි මේ වැඩේ කරමු. ඊටම සරල දෙයක් කරන්න තියෙන්නේ මේ පහලින් තියෙන අපිට පේන ඇති close button එකක්. ඒ කියන්නේ මේ කතිරේක ලකුණක්. ඒක උඩ එකපාරක් මෙහෙම touch කරගන්න. දැන් ඔයාලට මෙතෙන්ද කරන්න තියෙන්නේ මේ free remove කියන එක උඩ touch කරගන්න එක. ඔයාලට පේන ඇති පොඩ්ඩක් මේ විදිහට load වෙනවා. ඒ අපි data on කරලා තිබ්බනම් මේ අවස්ථාවේදී තමයි මේ ad එක play වෙන්නේ. ඕන දැන් අපිට ad එක play වුන්නේ අපේ watermark එක එතනින් අයින් වෙලා තියෙනවා මේ සම්පූර්ණ වීඩියෝ එකෙන්ම. ඉතින් ඔයාලා කොච්චර ලස්සනද මේ වගේ වීඩියෝ එක එඩිට් කරගත්තත් මේ කරන පොඩි තප්පර ගානක වැඩේ කරේ නැත්නම් ඇත්තටම වීඩියෝ එකේ තියෙන ක්වොලිටිය නැත්තරම නැතිලා යනවා. ඒ හින්දා ඔයාලා මතක් කරලා වීඩියෝ එක එඩිට් කරාට පස්සේ හරි වීඩියෝ එක එඩිට් කරන පටන් ගන්නවා නම් මේක කර පටන් ගන්න. එහෙනම් ඉතින් මේක ඔයාලා නොදන්න දෙයක් නෙමෙයි දන්න දෙයක් කියලා දුන්නේ. නමුත් ඔයාලා දැනගන්නවත් කරන්නේ නැති දෙයක් ගොඩක් වෙලාවට. ඒ වගේම ඉස්සරහට කතා කරන්න ඕනි දේවල් ගැනත් පොඩි දැනුවත් කිරීමක්. ඒ කියන්නේ ඔයාලට දැනගන්න ඕනි දේවල් මොන හරි තියෙනවා නම් මේ ෆෝන් එකේ වීඩියෝ එඩිට් කරන දේවල් ගැන පහලින් ඒකත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ප්‍රාර්ථනා කරන හැමෝටම සුබ දවසක් වෙන්න කියලා අදට ගිහින් එන්නම් මම චන්දිම රාජපක්ෂ.